කොළඹ CWW කන්නකර විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය විසින් ශිෂ්‍යයෙකු වෙත නිකුත් කරන ලද පාසල් චරිත සහතිකයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණීය වනවා. අදාළ චරිත සහතිකයේ සඳහන්ව තිබුණේ විදුහල්පතිවරිය සමග නිතර ගැටුම් ඇති කරගනී කලහකාරී සහ විනය විරෝධී ලෙස හැසිරුණු ශිෂ්‍යයෙකු බවයි. මෙම සහතිකයේ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග පාසලේ විදුහල්පතිනිය වන HSK විජේතුංග මහත්මිය ඊයේ බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ පරිගණක අපරාධ විමර්ශනාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ වෙනුවෙන් අදාළ සිසුවාට හෙට දිනේ පොලිසියට කැඳවීමක්ද කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ ආදේශේෂ සංගමය ශ්‍රේෂ්ඨාවරය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ ලේඛනය එම අවස්ථාවේ පැවති තොරතුරු විනය වාර්තා සහ ශිෂ්‍යයාගේ හැසිරීම් රටාවන් මැනවින් සලකා බලා පාසල් පරිපාලනය විසින් නිකුත් කරන ලද නිල පෞද්ගලික ලේඛනයක් බවයි. එමෙන්ම ඒ නිකුත් කිරීමේ පූර්ණ බලය හා වගකීම පාසල් පරිපාලනයේ සතු කාර්යභාරයක් බවද ඔවුහු පෙන්වා දෙනවා. එමෙන්ම මෙම නිල ලේඛනය සමාජ මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කිරීම මගින් අදාළ ශිෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව නිරීක්ෂණය වන බවද එම සංගමය සඳහන් කර තිබෙනවා. දශක ගණනාවක් පුරා ගොඩනැගුණු පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර යම් අදහසක් හෝ මතභේදයක් පවතී නම් ඒවා වගකීමෙන් යුතුව නිසි ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.